වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් මමත් හොඳින්. ඔන්න ආයේ අදත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට බලන්න. මේ බලන්නකෝ ඉතින් අපේ චූටි දඟ මල්ල ඇත්තටම දැන් හරිම දඟයි යන්නේ කියන දේ අහන්නේ දඟ වැඩ කරනවා. ඒ වගේම ඉතින් මම කරන දේම තමයි යා කරන්න බලන්නේ. ඉතින් ඔය මම ත්‍රිපෝස හදන්න පොල් ගාන්න හදනකොට ඔය එයා පොල් ගානවා. ඉතින් ඊට පස්සේ හිමීට චුට්ටක් වෙලා ගිහිල්ලා එයා පොල් චූට්ටක් ගෑවට පස්සේ ඊළඟට මම පොල් ටික ගාලා ත්‍රිපෝස හදන්න ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට ලොකු දෙහි ගෙඩියක් තිබුණා. මට ඒකේ වීඩියෝ නැහැ. ඒක ලොකු දෙහි ගෙඩියක් හස්බන්ඩ් ගෙනාවේ. ඉතින් ඒකෙන් ළමයිට බීම හදලා දෙන්න කියලා කිව්වා. ඕක ගෙනාපු වෙලේ ඉඳන් ඉතින් මේ චූටි දුවගෙන් බේරෙන්න බෑ. මේකේ බීම හදලා දෙන්න තාත්තා කිව්වා කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ ওই විදිහට බීම හදාගත්තා. ගැරිච් එකේ අයියටත් දුන්නා. ඊට පස්සේ අපි තුන් දෙනාත් බිව්වා. ඉතින් ඒක රසයි. දෙහි බීම ගොඩාක් බොන්නත් හොඳ නෑ. ඉතින් ඒ වුණාට ඉතින් මේ වගේ චුට්ටක් බිව්වට කමක් නෑනේ. ඉතින් ඔන්න අපි තුන් දෙනාත් එක්ක බිව්වා. මේ දවසේ ලොකු දුවත් ඉස්කෝලේ ගියේ නැති දවසක්. ඉතින් ওই දෙන්නත් එක්ක රසයි කීකිය බොනවා. ඉතින් හරි ආසයි මේ ඇඹුල් දේවල් කන්න බොන්න මේ දෙන්නම. මම නම් එච්චර වැඩි කැමැත්තක් නැහැ. ඒ වුණාට යාළුවා කැමති. ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපි ත්‍රිපෝස ගුලි තුනකුත් හදාගත්තා. ඊට පස්සේ තමයි අපි තේ බිව්වේ. උනාට චූටි දුවවත් ලොකු දුවවත් තේ බිව්වේ නැහැ. මම තමයි ඉතින් කහට චුට්ටක් වක් කරගෙන බිව්වා. මොකද ඉතින් ත්‍රිපෝස කාලා කහට දෙන්න හොඳ නෑ කියනවනේ. මොකද අර ත්‍රිපෝස වල ගුණෙත් යනවනේ. ඉතින් ඒ නිසා මං චූටි දුවට එහෙම තේ දෙන්නේ නැහැ. ඉතින් ලොකුවට යාළුවා තේ බොන්න ඉල්ලන්නෙත් නැහැ. ඔය විදිහට ඉතින් කෑවට ඔය ගුලියෙම කන්නේ නෑ ඉතින්. පොඩ්ඩක් තමයි කන්නේ. හරි අමාරුයි ඉතින් ත්‍රිපෝසවත් කන්න. ඔය ඉතින් රසයි කියලා කියනවා. මෙයාගේ දඟ වැඩ නම් අනේ කියලා වැඩක් නෑ ඉතින්. ඊට පස්සේ ඒ ටිකත් ඉවර වෙලා මේ හවස දැන් නම් ටිකක් හවස් වෙලා මම ඔය උදේ මගේ ස්පූන් ටික ඒ වගේම පිහි ඔය ටික හොදලා ඉවරලා මම තිබ්බා. ඒකේ වීඩියෝස් අරගෙන තිබ්බා. අනේ ඒ ටික මොකක් හරි වෙලා ඩිලීට් වෙලා. ඉතින් ඔය විදිහට මම ස්පයිසි බෝතල් ටිකත් ඉතින් හොදගත්තා. හොඳට සෝදලා ඉවර වෙලා තෙත හිඳුනට පස්සේ ඔය විදිහට ඉතින් තව ටිකක් පිහ දාලා ඔය විදිහට ඉතින් මම ස්පයිස් ටික දාගන්න තමයි හදන්නේ. මිරිස් කුඩු නම් ඉවර වෙලා අනිත් ඒවා නම් තිබුණා. ගම්මිරිස් කුඩු කෑලි මිරිස් කහ ඔය ටික ඉතින් ඔය විදිහට දාගත්තා. ඊට පස්සේ ලුණු කුඩු කැටක් දාගත්තා. මේ තියෙන්නේ ගොඩාක් හවස් වෙලා. ඉතින් ඔන්න අද හස්බන්ඩ් ගෙදර නැති දවසක් හවස. ඉතින් ඊට පස්සේ ඔය චිකන් වගේක් තිබුණා. ඉතින් ඒක තැම්බෙන්න තිබ්බා. ඒ වගේම පොඩි රයිස් එකක් හදන්න තමයි. ඉතින් අපි තුන් දෙනා විතරනේ. ඒ හින්දා රයිස් එකක් හදන්න තමයි හදන්නේ. ඒ වුණාට රයිස් හදන්න ගත්තට රයිස් වලට ඕනි ඉතින් ලීස් එහෙම නැහැ. කැරට් විතරයි තිබුණේ. ඉතින් ඒ වුණත් කමක් නැහැ කියලා කැරට් දාලා ওই විදිහට මේ බීරුණු ගෙඩියකුත් කපලා ඊට පස්සේ සුදුරුණුත් හොඳට චොප් කරගෙන බිත්තරක් දාලා චිකනුත් බැදලා ඒකටම දාලා වෙන කිසිම දෙයක් හදාගන්න නැතුව කිසිම ග්‍රේවි එකක් නැතුව ඉතින් හදාගෙන කන්න තමයි ඉතින් හැදුවේ. මොකද ඉතින් කවුරුත් නැහනේ අද. හස්බන්ඩ් හිටියා නම් ওই රයිස් එකක් හැදුවට මේ එයාට ඒකට මොනවා හරි ඉතින් ඕනි හොදි හරි මොනවා හරි. ඉතින් ඒ නිසා යාළුවගෙන් බේරෙන්න අමාරුයිනේ. ඉතින් ඒ නිසා අපි තුන් දෙනා නිසා ওই විදිහට ඉතින් චූටි කම්මැලි කමකුත් ආවා උයන්න. කොහොමත් හස්බන්ඩ් නැති වුණාම චුට්ටක් කම්මැලි වෙනවා උයන්න. මොනවා හරි එකක් හරි එක හදාගෙන කන්න තමයි ඉතින් බලන්නේ. ඒ නිසා රයිස් හදලා චිකනුත් දාලා රයිස් හදලා ඉතින් කන්න තමයි යන්නේ. ඉතින් මේ විදිහට හා ටික සෝදගෙන ඔය තියෙන්නේ චිකන් තඹපු වතුර ටික. ඉතින් ඒ ටිකත් ඕකට දැම්මා. එතකොට රයිස් එක හරිම රසයි. අර නෝකැට දැම්මා වගේ තමයි මේ හරිම රසයි. ඉතින් ඒ නිසා ඔය විදිහට ගානට හැබැයි තිබුණා චිකන් වතුර ටිකත් මේ හා ටික ඉදෙන ප්‍රමාණයට. ඊට පස්සේ අවුලුණු චුට්ටකුත් දාලා හා ටික ඉදෙන්න තිබ්බා. ඉතින් ඊට පස්සේ මම ලෑස්ති කරගත්තානේ මේ රයිස් එකට ඕනේ දේවල් ටික. ඉතින් ඊට පස්සේ චිකන් ටිකත් තැම්බිලානේ තියෙන. ඔය ටික චූටියට කඩලා ඊට පස්සේ තෙලේ බැද ගන්න තමයි ඉතින් හදන්නේ. ඉතින් මේ මට හිතෙනවා අර චිකන් ඒ තම්බල බදිනවට වැඩිය අර චිකන් තෙලේ බදින එක රසයි කියලා. මේක චුට්ටක් රස අඩුයි වගේ මට දැනුණා.
ඉතින් අර මම තැඹුවේ තඹපු වතුර ටිකක් චිකන් එකට මේ චිකන් එක නෙවෙයි රයිස් එකට දාන්න පුළුවන් නේ. අර ඒ නිසා තමයි මම චිකන් ටික තම්බලා ගත්තේ. ඉතින් ওই විදිහට ඒ වැඩ වෙන අතරතුරේ ඉතින් අද ඔන්න ගැරිජ් එකේ අයියා පොඩක් රෑ වෙනකම් වැඩ කරනවා. ඉතින් ඒ නිසා එයාට මේ තේ එකක් ඉල්ලුවා. ඔය ඉතින් කිරි තේ එකක් හදලා දෙන්න තමයි හදන්නේ. තව අයියා කෙනෙකුත් ඉන්නවා. දෙන්නටම කිරි තේ හදලා බිස්කට් තිබුණ ඉතින් ක්‍රීම් කැකර් ඉතින් ඒවත් එක්ක දෙන්න තමයි ඉතින් හදන්නේ. මොකද මට කඩේ යන්නත් බෑනේ. ඔය විදිහට ඉතින් තියෙන විදිහට එයාලට හදලා දුන්නා. ඔය වෙලාවෙ ඉතින් ඔය චූටි දුවත් ඇවිල්ලා කරදර කරනවා සීනි ඉල්ලනවා. ඉතින් එහෙම තමයි යාගේ කරදර නම් කියලා වැඩක් නෑ. ඉතින් හරිම දඟමල්ලක්. දුවෙක් උනාට පුතෙක්ගේ වැඩ තමයි ඉතින් එයාගේ තියෙන්නේ. එයාගේ කරදර මැද්දේ තමයි ඉතින් ඔය හැම වැඩක්ම කරගන්නේ. ඉතින් ඔය විදිහට ඉක්මනට උයලා කරලා ඉතින් ගෙදර වැඩ ටික ඉක්මනට ඉවරයක් කරගන්නවා කියන්නේ හිතට පුදුම නිදහසක් තමයි දැනෙන්නේ. කිචන් එකේ වැඩ ටික ඉවර කරගන්නවා කියන්නේ මට නම් මාර මානසික නිදහසක් ඉතින්. ඊට පස්සේ රයිස් එක හදන්න තමයි යන්නේ. ඉතින් මම ඔයාලට හැම වෙලේම කියනවා වගේ කිචන් එක කියන්නේ ඉතින් පිරිසිදුවටම තියෙන්න ඕන තැනක්. ඉතින් ඒක මෙහෙමයි. කිචන් එක පිරිසිදුවට තියාගන්නකොට අපිට එක දවසින්ම හැම වැඩක්ම ඉවර කරගන්න බැරි වෙන අවස්ථා එනවනේ. ඒ කියන්නේ දැන් කිචන් එකේ වැඩ කරනකොට එක එක තැන් තියෙනවා පිරිසිදු කරගන්න. පැන්ටි කබඩ් ගහලා නම් ඒව පිරිසිදු කරන්න ඕනේ. දැන් මගේ නම් පැන්ටි කබඩ් නැති නිසා කර්ටන් තියෙන්නේ. ඒ වුණාට ඉතින් එහෙම ඒ වගේ කෙනෙකුට නම් ඉතින් කර්ටන් ASCII හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් එහෙම තියෙනකොට ඉතින් අපිට එක එක දවසට එක එක තැන් ක්ලීන් කරගන්න පුළුවන්. එක්කෝ අද දවසේ ලිප ගාව. ඊට පස්සේ හෙට ස්පයිසි බෝතල් තියෙන තැන. ඒ වගේම ටී කෝන එක. එහෙම කරලා ඉතින් අපිට වෙන් කරගෙන ඒ දවසට අපිට මේ ක්ලීන් කරගන්න පුළුවන්. ඒක එතකොට හරිම පහසුයි. ඉතින් ඔය මං ගොඩාක් ගෙවල් දැකලා තියෙනවා කිචන් එක පුදුම අපිරිවරට තියෙනවා. ඒක හිතන්නේ නැතුව තියාලා පිටක් වෙලාවට එයාලා හිතනවා ඇති මේක පේන්නේ නෑනේ නිසා කොහොම අස් කරන්න ඕනේ නෑ කියලා. නමුත් අනේ මන් දන්නේ මට නම් ගෙදර හැම තැනක්ම පිරිසිදු කරගන්න ඕනි. පිරිසිදු කරගන්න ඕනි කියන්නේ පිරිවරට තියෙන්න ඕනි. මගේ ඇස් දෙක ආසම ලස්සනට පිරිවරට පිරිසිදුවට තියෙනවා දකින්න හැම තැනක්ම. ඉතින් ඒ වගේ මම එහෙම නැති තැන් වලට මම ආස නෑ, කැමති නෑ, ඉන්න කැමති නෑ. ඒ වගේ වුණත් අර පිරිසිදු නැති තැනකින් කන්න බොන්න පවා මං අකමැතියි ඉතින්. ඔය විදිහට ඉතින් ඔය කතාව අතරතුරේ රයිස් එක හදාගත්තා. ඉතින් රයිස් හදන්න හැමෝම දන්නවනේ නේද? ඉතින් මගේ ක්‍රමයට මගේ විදිහට තමයි ඔය රයිස් එක හැදුවේ. ඊට වඩා ඉතින් ඔය රයිස් එක හැදුවේ කීරි සම්බ වලින්වත් බාස්මති හාල් වලින්වත් නෙමෙයි. ඉතින් නාඩු හාල් වලින් තමයි ගෙදර තිබ්බ විදිහට හදාගත්තේ. ඉතින් රසේ නම් අඩුවක් නෑ. හැබැයි ඉතින් අර කීරි සම්බ වලින් හදන රසේම නැහැ. නමුත් ඉතින් ෂේප් ඉතින් අපි කට්ටිය රසට කෑවා. ඉතින් ඔය ඊට පස්සේ ඊට පස්සේ රයිස් හදන්න ගත්ත භාජනයේ හැම දෙයක්ම පිරිසිදු කරගත්තා. ඒ වෙලාවෙම පිරිසිදු කරගත්තාම හරිම ලේසි. මම නම් කැමති එහෙම තමයි. ඉතින් මම ඔයාලට වෙනදත් කියලා තියෙනවනේ. මම කැමති මම කිචන් එකේ උයලා ඉවර වෙලා ආයි ඉව්වේ නෑ වගේ තියන්න තමයි. ඉතින් හරිම ආසයි මට තියෙන විදිහට තියෙන දේවල් වලින් මම පිළිවෙලට ඉන්න කෙනෙක්. ඉතින් තව දෙයක් තමයි මට සල්ලියක් අතට ආවම ඒ වගේම මම සල්ලි එකතු කරලා තියාගත්තාම අර ඒව එකතුම කරලා තියන්න නැතුව මම ආසයි ඉතින් ජීවිතේ විඳින්න. මොකද මම කැමති විදිහට මම ආසයි ඉතින් ටික ටික දේවල් එකතු කරගෙන මගේ ගෙදර ලස්සනට තියාගන්න. අනේ මන් දන්නේ මේ මං එහෙම ආස නෑ මේ හස්බන්ඩ් කරනකන් ඉන්නවා එහෙම කියලා. ඉතින් මම ආස නෑ. ඔය ගොඩාක් මං ගත්ත බඩු තමයි ඉතින් මම සල්ලි එකතු කරලා. ඉතින් අර මගේ මානසික නිදහස මම හොයාගන්න ඉතින් කැමති හස්බන්ඩ්ගේ සල්ලි තමයි. නමුත් ඉතින් මං එකතු කරපුවා මට හම්බ වෙච්ච ඒවා ඉතින් මං ඔහොම එකතු කරලා ලස්සනට පිළිවෙලට තියාගන්නවා. ඔය තියෙන්නේ ඉතින් මම උයර කරලා ඔක්කොම ඉවරුනාට පස්සේ මගේ කිචන් එක තියෙන විදිහ මේ විදිහට තමයි ඉතින් තියන්න ආසම. මගේ ඇස් දෙක ආසම මේ විදිහට ඉතින් මගේ කිචන් එක මගේ ගෙදර තියෙනවා නම් ඔය විදිහට තමයි ඉතින් හවස් වරේ වැඩ ටික මං ගෙදර කරගත්තේ. උයලා කිචන් එක අස් කරගෙන ඒ වගේම ගෙදර අස් කරලා ඔය තියෙන ඉතින් රයිස් එක. ඉතින් බලන්නකෝ ඔය පොලිමට ලස්සනට මගේ කිචන් එකේ යාළුවෝ ටික ඉන්න ලස්සන. ඉතින් හරිම ලස්සනට ඉන්නවා. හරිම ලස්සනට තියෙනවා. ඉතින් ඔය වෙලාවේ මං ඔය ගෙදර වැඩ ටික කරලා ඉවර කරගන්නකල් ලොකු දුව ඉතින් චූටි දුව බලා ගන්නවා. ඔය වෙලාවේ ලැප් එකේ කතාවත් කොහෙද බල ඉන්නවා දෙන්නත් එක්ක. ඉතින් ඒ නිසා මට කිසි කරදරයක් නැතුව මේ ටික ඉවර කරගන්න පුළුවන් වුණා.
ඊළඟට ඉතින් ඔය දෙන්නට බෙදලා දෙන්න තමයි හදන්නේ. ඉතින් රයිස් ටික ඔය විදිහට එදා හදලා දුන්න ඇත්තටම රසයි කියලා කෑවා. දෙන්නම හොඳට බඩ පිරෙන්න කෑවා. ඉතින් ඊට පස්සේ ඔය දෙන්නට හැඳි දෙහෙකුත් දාලා ගිහින් දුන්නා. ඉතින් ඔය විදිහට තමයි ඉන්නේ. හැබැයි ඉතින් මේ වෙලාවේ මම දන්නෙත් නෑ මේ චොක්ලට් බෝල දාලා තිබුණා ඔන්න ඔය කප් එකට. ඉතින් ඒකේ චොක්ලට් බෝල ටික කන ගමන් තමයි චූටි දුව ඉන්නේ. මම දන්නවා නම් දෙන්නේ නෑ. මොකද ඉතින් ඔය මේ එතකොට බත් කන්නේ නෑනේ. ඔය වගේ පොඩි දෙයක් කෑවත් එයාලට ඇති ඉතින් බඩ පිරෙන්න. ඉතින් ඊට පස්සේ ඔය දෙන්නට ඉතින් ඔන්න කන්න දුන්න දෙන්න කෑවා. ඊට පස්සේ ඉතින් මාත් බෙදාගෙන ඉන්න ඔය බලන්නකො චොක්ලට් බෝල කාලා. ඉතින් ඊළඟට ඉතින් මමත් කන්න ඕනි බෙදාගෙන ඉන්න ඕනි. ඔය රැප් එකේ කතාවක් බලන ගමන් තමයි දෙන්නත් එක්ක ඉඳලා තියෙන්නේ. ඉතින් ඔය බලන්නකො ඇඳුමේ හැටි චූටි දුව ඇඳගෙන ඉන්නේ. පරණ ඇඳුමක් අරගෙන යාම තමයි ඔය කබඩ් එකකින් අරගෙන ඇඳගෙන තියෙන්නේ. දැන් ඇඳුම් එහෙම තනියෙන් ඇඳ ගන්නවනේ අරගෙන. ඉතින් යාට ඕන දේවල් තමයි අඳින්නේ. ඒක මම දෙන දේ නෙවෙයි ඉතින්. ඊට පස්සේ ඒක තමයි ඉතින් මම පෙන්නුවේ බලන්නකො තියෙන මේ රව රව කනවා. ඉතින් මං කියන ඒවට මොනවා හරි කියනවා දැන් මතකත් නෑ මොනවද කිව්වේ කියලා. ඉතින් අපේ අතින්ම දෙයක් හදලා රසට කන්න දෙනකොට මෙයාලා රසයි කියලා කනකොට ඉතින් ඒකේ සතුට කියලා නිම කරන්න බෑ නේද? මට නම් ඉතින් එහෙමයි. මේ හස්බන්ඩ් උනත් මොනවා හරි කෑමක් මම හදලා දීලා රසයි කියනවා නම් මං හරි කැමතියි. ඉතින් මම කොහොමත් පුංචි දේවල් වලින් සතුට වෙන කෙනෙක් නේ. ඉතින් මේ වගේ දේවල් උනත් සතුටට කාරණයක් තමයි. ඉතින් අපි ලොකු දේවල් වලින් සතුට හොයනවට වැඩිය මේ වගේ පුංචි දේවල් වලින් සතුට වෙනවා කියන්නේ ඉතින් ඒකත් ලොකු දෙයක්. ඊට පස්සේ මමත් බෙදාගෙන ආවා. ඉතින් මමත් ලැප් එක චුට්ටක් බලේ කතාව බල කන්න තමයි ඉතින් හදන්නේ. ඔය විදිහට ඉතින් අපි තුන්දෙනාත් එක කනකොට එක දේවල් කියනවා, කතාවේ දේවල්, අපේ දේවල් ඉතින් ඔහොම තමයි. මේ වගේ නිදහස් ජීවිතයක් ගත කරන්න ලැබීම ගැනම මම ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ නිදහස හොයාගත්තේ අපිම තමයි. හස්බන්ඩ්ුයි මමයි දරුවෝ දෙන්නයි මේ විදිහට සතුටින් ඉන්නවා කියන්නේ ඉතින් වෙන දෙයක් නෑනේ. ඉතින් පවුලේ සතුට කියන්නේ තව ඉතින් වෙන ඕන දෙයක් නෑ. හැමදේම සතුටින් තමයි පවුලේ අය සතුටින් කියලා කියන්නේ. ඉතින් මට ඕනි මේ දෙන්නවත් හොඳ තැනකට යවන්න, හොඳට උගන්වන්න, හොඳ සමාජයේ හොඳ පුද්ගලයින් වෙනවට තමයි මම ගොඩක් කැමති. ඉතින් හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම කැමති. ඉතින් ඒ වගේ දේවල් වලට දරුවෝ හොඳ පැත්තට යනවනේ. ඉතින් ඒ වගේ තමයි මමත් ඒ වගේම ඒ දේවල් වලට ගොඩාක් කැපකිරීම කරනවා. මොනවද කන්නේ? රඹුටන් කියන්නේ. දුන්න දෙක තුනක්. ඉතින් ඔන්න මේ රඹුටන් වගේක් හම්බුණා. ඉතින් ඕක රෑ වෙලා බතුත් කාලා ඉන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් ඕක කන්න හිතුණා. ඉතින් ඔක්කොටම වැඩි ඉතින් පෙරේතකම ලොකුයිනේ. ඊට පස්සේ මේ විදිහට ඉතින් අපි තුන්දෙනාත් එක්ක ওই රඹුටන් ටික කෑවා. හස්බන්ඩ්ටත් තිබ්බා. ඔය පේනවනේ ඉතින් පඬිතකම. ඔය ඉතින් මේ වීඩියෝ කරනවා දන්නවනේ ඉතින් ඒ නිසා කියවෙනවා. ඔහොම තමයි ඉතින් ඔයාලත් එක්ක දවස ගෙවනවා කියන්නේ දැන් ඉතින් ලෝක යුද්ධයක් තමයි. මොනවද ගන්නේ ඉන්දියානු ලෑස්ති රඹුටන් කරවා? ඉතින් පේනවනේ වීඩියෝ කරනවා කියලා දන්නවා ඉතින් රඟපානවා. ඊට පස්සේ ඉතින් රඹුටන් කාලා ටිකක් වෙලා ඉඳලා ඔය දැන් අපි නිදියන්න යන්න තමයි හදන්නේ. ඉතින් ගෑස් කරලානේ තිබ්බේ. ගෑස් කරලා අතු කාලා ඔක්කොම කරලානේ. ඉතින් ඊට පස්සේ කිචන් එකෙත් ලයිට් නිමලා, සාලෙත් ලයිට් නිමලා ඔන්න අපි ඉතින් ගියා නිදියන්න. මම නිදියන්නේ නැහැ. මෙයාලා නිදි කරලා ඉවරනාට පස්සේ වොෂ් එකක් එහෙම දාගෙන තමයි මම නිදියන්නේ. බෙහෙත් ටික බිව්වෙත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද හවස් වරුවේ ඉඳන් ඔය රෑ නින්දට යනකම් ඉතින් අපි ගත කරේ. ඉතින් ඔය ටිහා වීඩියෝ ඉතින් ගන්නත් බෑනේ. වීඩියෝ එක දික් වෙනවනේ. අපි නිදියන්න යන්නේ. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. good night. bye bye. ආයි ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. දිගටම රැඳී ඉන්න මාත් එක්ක ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.